මගේ සම්පූර්ණ නම රාජසිංහ දේවගේ සූර්යාලෝක දයාරුවන්. මුල්ම පාසල පොළොන්නරුව ඉහකුළුව කනිෂ්ඨ විද්‍යාලයේ. ඊට පස්සේ 6 වසරෙන් මම යනවා පොළොන්නරුව අත්තනකඩවල මහාවිද්‍යාලයට. දැන් ඒක ජාතික පාසලක්. යන්නෙත් මියුසික් ඉගෙන ගන්නම තමයි. මගේ මියුසික් ගුරුවරයා යූජී සුනිල් ආරිරන්ස. පවුලේ අම්මයි තාත්තයි අක්කලා 4 දෙනයි අයියයි මමයි. මම පවුලේ බාලයා. ඉතින් මගේ ගම පොළොන්නරුව දීබෙදුම. ඉතින් ගමක කොල්ලෙක්. ඉතින් තාත්තා පශු වෛද්‍ය කෙනෙක්. ඒත් එකම ගොවිතැන් කරනවා. අම්මා ගෘහණියක්. ඉතින් හරි ලස්සන ෆැමිලි එකක්. හරි ආදරෙන් ඉන්න හැමෝම ඉතින් හීනෙන් හිනෙහි තුන්යම මාරවටා මෙදියම් මහාර අදටටන් හිත ඉකිලෙනවා නින්දෙන් නැහැරි කල්වරේම යලි සොයනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා ඉකිගසාඩන අතීතයක කඳුළු බෙක ගනුතෙන් කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා. ඔව් එහෙම දැනලා තියෙනවා. ඇත්තටම මේ ලොකු කාලයකුත් නෑ සමහරක් වෙලාවට දවස් දෙකකින් වගේ. ඒ කියන්නේ මම එයාට ඇත්තටම කැමතිම නෑ. හැබැයි කැමති නැත්තේ මං බාහිරින් මං එයාව දකින්න විදිහට මට එච්චර දැනෙන්නේ නෑ. හැබැයි ෂූටින් එකේ අපි දෙන මේන් රෝල් එකේ ඉතින් මේන් කපල් එක අපේ ආදර සම්බන්ධතාවයක් ගැන තිබුණේ. ඉතින් හැබැයි දවස් දෙකක් වගේ ෂූට් කරනකොටයි මට මේ මාර ආදරයක් ඇති වුණා හිතේ. ඒක කාටවත් කිව්වේ නෑ. ඇත්තටම මේ තුන්වෙනි දවස් 3ක් තිබිලා ඊට පස්සේ මම ඩේ ඔෆ් තිබිලා මම ගෙදර මට ආය ෂූටින් හෙට ස්ටාර්ට් වෙනකන් හරිම හදිස්සියක් තිබ්බේ. වුමනාවක් තිබ්බේ. ඒක මම හිතන්නේ එයාගේ තියෙන ස්ට්‍රොං වයිබ් එකක්. මාර විදිහට මාව ඇදගත්තා. මට හිතා ගන්න බෑ ඒක. මම මාවම පාලනය කරගෙන තමයි මං ඉතුරු වැඩ කටයුතු කරගෙන ගියේ. නැත්නම් මං හිතන්නේ ඩ්‍රාමා මට කරගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම ඒක මං හිතුවේම මට වාසනාවට ලැබිච්ච දෙයක්. ඒ කියන්නේ මේ ජීවිතේ කවදාවත් රංගපෑම් ගැන මගේ හීනයක්වත් තිබිලා නැහැ. පාසලේදීවත් සහ ඇත්තටම හීනයක්වත් දැකලා නැහැ මම රංගපානවා. ඉතින් ඒ වෙනකොට මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ ඉතින් අතරතුර තමයි මට දර්ශන දිසානායකසේ කතා කරන්නේ මෙහෙම චිත්‍රපටයක් කරනවා සූර්යා එකට එන්න පුළුවන්ද කියලා. මම ඇත්තටම සර් බෑ කිව්වා. මොකද සර් මම රඟපාන ජීවිතේ හිතලවත් නෑ මට ඒක කරන්න බෑ ලැජ්ජයි මම දන්නේ නැහැ මේ මම කියනවට එන්නකෝ. එතකොට මම වයලින් ප්ලේ කරන ඔපෙරා සහ වයලින් සහ සබ්ජෙක්ට්ස් කීපයක් මියුසික් සම්බන්ධයෙන්. ඉතින් ඊට පස්සේ මම ඉතින් වයලින් එකත් අරගෙන ගියා. එතකොට මම හිතන්නේ ඔඩිෂන් එකේ හිටියා 25ක් 30ක් විතර හිටියා මේ කොළඹ ගොඩක් ස්කූල් වල ජූනියර් සිම්ෆනි ඕකෙස්ට්‍රා ප්ලේ කරන කට්ටිය නම් ගොඩක් අය හිටියා. හැබැයි මම පොලිම ඉන්නකොට ජයන්ත් සර් කලින්ම සිලෙක්ට් කරගෙන කියන්නේ ඉන්නවා දැකපු ගමන් සර්ගේ ඔලුවට ගිහිල්ලා මේ තමයි ඒ චරිතය කියන්නේ. ඉතින් ඊට පස්සේ චිත්‍රපටය සම්බන්ධ වුණා. ඒ කියන්නේ නොහිතලා පස්සේ රෑමට කතා කරලා මම තේරලා ඉන්නේ කියලා. මම සර්ගේ වචන නිසා ගියේ ඇත්තටම. ඉතින් ඊට පස්සේ හරි ඉතින් දැන් මේ දේ මට ලැබෙන දෙයක් මට මම මේ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. දෙයක් බාර ගන්නකොට ඇත්තටම මම හරි උත්සාහවන්ත වෙනවා මේ දේ සමන්සන් චිත්‍රපටය හිතුවට වඩා කියන මම ඇත්තටම මේ
හිතුවේ නෑ කවදාවත් එහෙම කියන ගායකයෙක් හැටියට ප්‍රේක්ෂකින් මගේ ළඟට සහ මම ප්‍රේක්ෂකින් ළඟට කියන දේ ලැබුණත් රංගන ශිල්පියෙක් හැටියට මෙහෙම ආදරයක් ලැබෙන්න තරම් මම දන්නේ නෑ. එහෙම හිතුවේ. හරිම සතුටක් වාසනාවක් ඒ ගමන තමයි මේ එන්නේ. එහෙම තිබුණා. ඇත්තට මම ඒවා කියලා නෑ. අද කියව. ඒ කියන්නේ සමහරක් වෙලාවට මම ආවේ පොළොන්නරුව මගේ ගමේ ඉඳන්. ඒතකොට මම ඇවිල්ලා මම ඉගෙන ගන්න ඔපෙරා. මම ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගන්න යුනිවර්සිටි ඊට පස්සේ මම ඔපෙරා මියුසික් වලට පටන් ගන්නවා. ඊට පස්සේ මම ගමේ ඉඳන් ආපු කෙනා ඊට වඩා ඉහළ ස්තර කීපයක් දැන් ගනුදෙනු කරනවා. එතකොට මම යන්නේ ඒ වගේ තැන් වලට. ඒ කියන්නේ සමහරක් වෙලාවට මම දැන් මගේ අලුත්ම ෆිල්ම් එක the walked elephant walk. ඔව් ඉතින් ඉංග්‍රීසි මූවි එකේ ඉඳන්. ඒ කියන්නේ ඒක Netflix වලට යනවා. ඉතින් මම එහෙම ඉඳන් ඇවිල්ලා මම ඉංග්‍රීසි මූවි එකක එක්ක මේන් රෝල් එකක් කැලිෆෝනියා ඇක්ටර් කෙනෙක් එක්ක මම මේන් රෝල් පැරලල් යනකොට ඒ දේවල් සහ එතකොට මට සමහරක් වෙලාවට ගොඩේ කියන වචන මට කියලා තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට මම දන්නවා ඒ සිටුේෂන්ස් වලට අපි කොහොමද අපේ ෆැෂන් එක හදාගන්න. දැන් මෙතනදී මම ඉන්නේ මේ විදිහට තව තැනකට එදින්න තව තැනකට ඒ විදිහට. ඉතින් අපි ඒ විදිහට අපි හරියාකාරව අපි හොඳ අධ්‍යාපනික වටපිටාවක් සහ අපි සමාජය ගැන තේරුම් අරගෙන තමගේ මනුස්සකම නිහතමානීකම යුතුයකම් දෙමාපියන් කරන ගුරුවරුන්ගේ ඒ හැම වටපිටාවක්ම හදාගෙන අපිට යනකොට ඒ ඕනම තැනක ඕනම කෙනෙක් එක්ක හරියාකාරව ගනුදෙනු කරන්න පුළුවන්. ඉතින් මට ගොඩක් දේවල් තිබුණා. හැබැයි මම කැමති ඒවට. මම හිතන්නේ ඒ නිසා වෙන්නේ නැති මට පළවෙනි ෆිල්ම් එකෙන්ම මට සම්මාන ලැබුණා. පස්සේ නැගින් නළුවා ජූරි ස්පෙෂල් අවෝඩ් සිග්නීස් හැමදේම මම ගත්තා. ඊට පස්සේ මම मेरू कागेदो सुरगन तैसक्दो हीनन आवादो है बहिन्मदो हुस्मट समवेदो दतोले पिरुनादो मागे हदगस्म नुब मागे मदो ओ हिनहन लंगवेन अतलගෙන ඉන්න ආදරේ මගේනේ